പത്തനംതിട്ട കേസ് പറഞ്ഞൂടെ? හැමෝටම වෙල්කම්. එහෙනම් අපරාධ අභිරහස් වගේම පොලිස් විමර්ශන වලින් පිරුණු 2024 නිකුත් වුණ සුපිරිම මලයාලම් ෆිල්ම් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. කතාව ගැන කිව්වොත් චේපනම් තොට්ටා කියන ගමේ උසස්ම පොලිස් නිලධාරියා වුණ ජයශංකර්ගේ ගෙදර තිබිලා කිසිම හොඩුවාවක් ඉතුරු නොකර අභිරහස් විදියට මරලා දාලා තිබුණ කාන්තාවක්ගේ මලසිරුරක් හම්බෙනවා. ඉතින් මේ මිනිමරුම මුළු රටේම ලොකු ආందోලනයක් ඇති කරනවා. පටන් ගත්ත වෙලේ ඉඳන් සුපිරිම කුතුහලයකින් බලන්න පුළුවන් මේ ෆිල්ම් එක. IMDb රේටිං 7.2 උත් ලබාගෙන තියෙනවා. එහෙනම් ෆිල්ම් එකට යන්න කලින් දැම්ම subscribe කරලා තියාගන්න. ෆිල්ම් එක පටන් ගන්නේ මේ සිද්ධිය වුණ කාලෙම තවත් උසස් පොලිස් නිලධාරියෙක් වුණ DYSP උදේබානුගෙන්. මේ සිද්ධිය හින්දාම කලිම පොලිසියෙන් විශ්‍රාම ගිය උදේබානු මේ වෙද්දි ප්‍රවෘත්ති නාලිකාවක ප්‍රසිද්ධ කෙනෙක් වෙලා ඉන්නේ. එයාගේ වෘත්තීය කාලය ඇතුළත සිද්ධ වුණ අපරාධවල අත්දැකීම් එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන උදේබානු එයාගේ අලුත්ම වැඩසටහනට ආවට පස්සේ එක වාර්තාකාරිනියක් උදේබානුගෙන් ඉල්ලන්නේ සර් ඔයාලට පුළුවන් නම් අද චේපනම් තොට්ටා නඩුව ගැන කියන්න කියලා. ඒක ඇහෙනවත් එක්කම උදේබානුගේ මූණ වෙනස් වෙන විදිහෙන් පේනවා මේ චේපනම් තොට්ටා නඩුව මොනතරම් ආందోලනයක් ඇති කරපු නඩුවක්ද කියලා. උදේබානු කෙලින්ම මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. මොකද උදේබානුගේ නමත් ඒ නඩුවට යන්තමින් ගෑවිලා තියෙනවා. කොහොම හරි අන්තිමේදී වාර්තාකාරිනියගේ ඉල්ලීම උඩ උදේබානු කැමති වෙනවා මේ නඩුවේ කතාව කියන්න. ඒ වැඩසටහන විකාශය කරන්න කලින් යාට ඒක බලන්න ඕනේ. මං කිව්වොත් ඒ තැන් වීඩියෝ එකෙන් අයින් කරන්න වෙයි කියන කොන්දේසිය උඩ අද මං කතා කරන්න යන මේ නඩුවේ විශේෂයක් තියෙනවා. ඒ හින්දා මම මේ තොරතුරු ප්‍රසිද්ධ කරන්න කියලා උදේබානු කතාව පටන් ගන්නවා. එයා කියන විදිහට එකම පොලිස් ස්ථානයේ හිටපු නිලධාරීන් දෙන්නෙක් වටේ තමයි මේ නඩුව ගලාගෙන යන්නේ. ඒ වගේම උදේබානු පැත්තටත් ඇඟිල්ල දික්කුණු විශේෂ නඩුවක්. 2019 මැද හරියේදී කාර්තික් කියන තරුණ එස්සයි එයාගේ පස්වෙනි මාරුවීම විදිහට කේරළේ චේපනම් තොට්ටා කියන ගමට එනවා. කාර්තික් පොලිසිය ඇතුළට ගිහින් විස්තරය කිව්වට පස්සේ අනිත් නිලධාරීන් එයාව පිළි අරගෙන ලොක්කයින්කන් නිලැඳු මාරු කරන් තන කාර්තික්ට පෙන්නනවා. ඒ කාලේ පොලිසියේ ලොක්ක තමයි CI ජයශංකර්. සේවා කාලය ඇතුළත මෙච්චර මාරුවීමයි කියලා එයාව හම්බෙන්නවට පස්සේ ජයශංකර් කාර්තික්ගෙන් අහනවා මේ කාර්තික් කියන එස්සයි එයාගේ මමුතු හේතුවක් කර වැඩ හින්දා ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට තමයි නිතරම මාරුවීම ලැබෙන්නේ. මේ CI ජයශංකර් කියන කෙනා කාර්තික්ගේ විදිහම තද නීති දියන් නිලධාරියෙක්. දෙන්නයි කතා බහ ඉවර වෙන විදිහට නම් පේන්නේ. ඒ දෙන්න අතර හොඳ අවබෝධයක් ඇති වුණේ නැහැ වගේ. උදේබානු කතාව අතරතුර මේ චේපනම් තොට්ටා නඩුවටම සම්බන්ධ ඒත් අවුරුදු ගානකට කලින් සිද්ධ වුණ සිදුවීම් දෙකක් ගැන තොරතුරු හෙළි කරනවා. එකක් තමයි රඝු කියන පොලිසියේ හිටිය නිලධාරියෙක් පැමිණිල්ලක් දාන පොලිසියට ආපු කාන්තාවක්ගේ ගෙදරට ගිහින් අනවශ්‍ය විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඒ අතරතුර ජයශංකර්ගේ අතටම රඝු අහුවෙනවා. ඒකට දඬුවමක් විදිහට රඝු මාස 6ක වැඩදානමකට ලක් වෙලා ආපහු රස්සාව හම්බෙද්දි තමයි දෙවනි සිදුවීම ජයශංකර්ට සිද්ධ වෙන්නේ. දවසක් ජයශංකර්ගේ බිරිඳට කෙනෙක් පිහියකින් අනිනවා. ඒ හින්දා එයාගේ බිරිඳ සුනීතා සදාකාලිකවම ආබාධිත වෙනවා. ජයශංකර්ගේ සිද්ධිය හින්දා ලොකු හිතේ අමාරුවකින් ඉන්නේ. ඒ සිදුවීම් දෙක එහෙම මතක් කරලා උදේබානු ආපහු චේපනම් තොට්ටා නඩුව පැත්තට හැරෙනවා. මේ වෙද්දි කාර්තික් චේපනම් තොට්ටා පොලිසියට ඇවිත් මාස 3.5ක් වගේ ගෙවිලා තියෙන්නේ. දවසක් පොලිසියේදී CPO හැරිස් ඇවිත් කාර්තික්ට කියනවා කූඩුවේ ඉන්න මනුදාස් කියලා කෙනෙක් සර් එක්ක ඉස්කෝලේ ඉගෙන ගත්ත කියලා කියනවා. ඒ හින්දා සර්ව හම්බෙන්න පුළුවන් දැවුවා කියලා කාර්තික් මේ කියන කෙනා ළඟට ගියට පස්සේ එයා සිද්ධ වුණ දේ අකුරක් නෑර කාර්තික්ට කියන්න පටන් ගන්නවා. මනුදාස් කියන විදිහට අවුරුදු 13ක 14ක ඉඳලා එයාට කේබල් TV බිස්නස් එකක් තියෙනවා. මනුදාස්ට විරුද්ධව පැමිණිලි කරපු විනයාකර් චේපනම් තොට්ටාවලට ආවට පස්සේ මනුදාස්ගේ බිස්නස් එකක් පටන් අරගෙන තියෙනවා. විනයාකර්ගේ බිස්නස් වලට වඩා මනුදාස්ගේ ආදායම් වැඩි වුණ හින්දා විනයාකර් මනුදාස් එක්ක රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. ඒ රණ්ඩුව හින්දා වැරදීමකින් වුණ අනතුරකට මිනි මැරීමට තත් කරා කියලා තමයි මනුදාස් වත්තරංගුවට අරගෙන තියෙන්නේ. මේ බ්‍රහස්පතින්දා මගේ විවාහය තියෙනවා කියලා මනුදාස් කාර්තික්ගෙන් උදව්වක් ඉල්ලනවා. කසාදෙන් පස්සේ කියන ඕනම වෙලාවක ඇවිත් මම පොලිසියට බාර වෙන්නම් කියලා මනුදාස්ගේ කතාව විශ්වාස කරන කාර්තික් ඒ වෙලාවෙම මනුදාස්ව නිදහස් කරනවා. මේ නඩුවේ තවත් වැදගත්ම දෙන්නෙක් තමයි රම්‍යයි එයාගේ දුවයි. රම්‍යාගේ මහත්තයා ජෝෂි මේ වෙනකොට හිරී ගිහින් ඉන්නේ. එදා රම්‍යා එයාගේ දුවව ලංකෙනෙකුට බාර දීලා යන්න හදන්නේ. චේපනම් තොට්ටා පොලිසියට ජෝෂි බේරගන්න මොකක් හරි විදියක් තියනවද බලන්න. එදාම පොලිසියෙන් ජයශංකර් මනුදාස්ගේ ප්‍රශ්නේ ගොඩක් බරපතල වෙලා හින්දා කාර්තික් මනුදාස්ව නිදහස් කරා කියලා නොදැන වේනුට කියනවා කුඩුවේ ඉන්න මනුදාස් වරගෙන එන්න කියලා. එතකොට වේනු ජයශංකර්ට කියන්නේ කාර්තික් සර්ගේ යාළුවෙක් ඉඳලා එයා මනුදාස්ව නිදහස් කරා කියලා.
ජයශංකර්ගේ හිතේ කාර්තික් ගැන තිබ්බ තරහා හොඳටම වැඩි වෙලා සෑහෙන කට්ටියක් බලාගෙන ඉද්දිම ජයශංකර් කාර්තික් දෙන්න පොලිසිය ඇතුලේ බැන ගන්න පටන් ගන්නවා. කාර්තික් කියන දේවල් සතේකට මයින් නොකර ජයශංකර් යනවා ආපහු මනුදාස් වල්ලගෙන එන්න. පොලිසියෙන් එළියට යද්දි ජයශංකර් දකින්නේ රම්‍යා යාගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඇවිත් ඉන්නවා. රම්‍යා කියන දේවල් අහන්නේ නැතුව ජයශංකර් රම්‍යාට එකපාරටම බලින්න පටන් ගද්දී කරන්නම දෙයක් නැති හින්දා අන්තිමට රම්‍යා ජයශංකර්ට අල්ලස් පවා දෙන්න අහනවා. ඒකෙන් තවත් තරහ වැඩි වුණු ජයශංකර් අපහු රම්‍යාට හොඳටම බැනලා එයාගේ වැඩේට පිටත් වෙනවා. ඒ වුණ දේවල් දිහා බලාගෙන හිටපු රඝු කියන නිලධාරියා එයාව හම්බෙන්න විත් හිටපු තවත් කෙනෙක් එක්ක කියන්නේ මේ අර ජෝෂි කියන මැරෙයි ගෑණි දැන් ජයශංකර්ගේ හොර ගෑණි කියලා. ඒක අහගෙන හිටපු කෙනාත් ඒ දේවල් ඒ විදිහටම පිළිගන්නවා. පොලිසිය මනුදාස්ගේ ගෙදරට ගියාට පස්සේ ජයශංකර්ගෙන් වෙනදලා ඉල්ලනවා දවස් 3කින් එයාගේ කසාදෙ තියෙනවා අපිට මෙහෙම කරන්න එපා සර් කියලා. ඒත් ඒ කියන දේවල් සතේකට මායිම් නොකර ජයශංකර් මනුදාස් වැදගෙන ගිහින් ජිප් එකට දාගන්නවා. උදේබානු කියන්නේ ඒකෙන් පස්සේ මනුදාස්ගේ කසාදෙත් කැඩිලා එයා හිරේට ගියා කියලා. ඒ වගේම කාර්තික්ගේ ජයශංකර්ගේ අතර තිබ්බ ප්‍රශ්නේ දවසෙන් දවස වැඩි වුණා. කොහොම තවත් මාස 3-4ක් ගෙවිලා ගියාට පස්සේ චේපනම් තොට්ටාවල උතුරු දේවාලේ මහ උත්සවයේ අන්තිම දවස එනවා. ඉදාරේ රාජකාරී ඉන්න කාර්තික්ට DYSP උදේබානුගෙන් කෝල් එකක් එන්නේ ජයශංකර්ගේ ගෙදරට ඇවිත් එයාලා හම්බෙන්න කියලා. කාර්තික් ජයශංකර්ගේ ගෙදර එද්දී උදේබානු ජයශංකර් එක්ක පොඩි අඩියක් ගහන ගමන් ඉන්නවා. ඉතින් උදේබානු කොහොම හරි කාර්තික්ගේ ජයශංකර්ගේ අතර තියෙන ප්‍රශ්නේ සමාධාන කරන්න උත්සාහ කරන්නේ අපිත් එක්ක එකතු වෙන්න කියලා උදේබානු කරන ඉල්ලීම කාර්තික් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ වෙලාවේ කාර්තික් නිල ඇඳුමෙන් රාජකාරී පිටේ ඉන්නේ. ඉතින් උදේබානු හිතපු දේ වෙනුවට ප්‍රශ්න තවත් වැඩි වුණ එකයි ඒකෙන් වෙන්නේ. පහවදා උදේ රාජකාරියට යන ලෑස්ති වෙන ගමන් ජයශංකර් ඉන්නවා. ඒත් එක්කම සජීවන් කියලා කෙනෙක් එන්නේ. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක හදන්න වැඩේ පටන් ගන්න හදද්දිම මොකක් හරි පෙරලෙන සද්දයක් සජීවන්ට උඩ තට්ටුවෙන් ඇහෙනවා. ඒක බලන්න උට යන සජීවන් දකින්නේ ජයශංකර් හොඳටම බය වෙලා එයා ඉස්සරහ තියෙන දෙයක් දිහා බලාගෙන ඉන්නවා. තවත් අප්පරයක්වත් යන්න කලින් දකින්න දේ හින්දා සජීවන් ටිබේටම කෑ ගැස්සෙනවා. මෙයාලා මේ තරම් බය වෙලා බලාගෙන ඉන්නේ මරලා ගෝණියකට දාලා තිබ්බ ගෑනු කෙනෙක්ගේ මිනිහක් දිහා. ගොඩක් දරුණු විදිහට ඒ මරලා දාලා තියෙන්නේ රම්‍යා. රම්‍යා කියන්නේ ජයශංකර්ගේ බිරිඳට පිහියෙන් එනපු ජෝෂිගේ බිරිඳ. දැන් ජයශංකර්ට කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. වැඩි වෙලාවක් යන්න කලින් අහල පහල මිනිස්සු එතෙන්ට පිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ මිනිමැරුමේ විමර්ශනයේ බාර වෙන්නේ කාර්තික්ට. උදේබානු සිද්ධිය වුණ තැනට ආවට පස්සේ කාර්තික්ගෙන් ඉල්ලන්නේ මං ඊයේ මේ හිටිය බවක් වාර්තාවට දාන්න ඕනේ නැහැ කියලා. කාර්තික් එක විදිහක් කෙනෙක් ඉඳා එයා උදේබානුට කියන්නේ අවශ්‍ය වුණොත් මට එහෙම කරන්න වෙනවා කියලා. දැන් ජයශංකර්ගේ ගෙදර පොලිස් නිලධාරීන්ගෙන් වගේම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙනුත් පිළිලා තියෙන්නේ. තව පොලිස් බල්ලොත් ගෙනල්ලා එයාලගේ උපරිම උත්සාහය දෙව්වත් මේ අභිරහස් මිනිමැරුම ගැන වැලි කැටයක තරම් දෙයක්වත් මෙයාලට හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්තිම නිගමනයේ විදිහට එන්නේ රම්‍යාව වෙන තැනක මරලා දාලා පස්සේ මිනිහ ගෙදරට ගෙනත් දාලා ජයශංකර්ව කොටු කරන්න උත්සාහ කරා කියන එක. ඒත් රම්‍යාගේ මිනිමැරුමෙන් සතියකට පස්සේ මේ මිනිමැරුම සම්බන්ධයෙන් ජයශංකර්ට චෝදනා එල්ල වෙලා සිර දඬුවම් නියම වෙනවා. මොකද සුනීතගේ ජයශංකර්ගේ වගේම අනිත් අයගේ කට උත්තර වලිනුත් පොලිසිය දැනගන්නවා රම්‍යා මැරෙන්න කලින් අන්තිමට ඇවිත් තියෙන ජයශංකර්ව හම්බෙන්න කියලා. තව ප්‍රශාන්ත් කියලා කෙනෙක් ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. රම්‍යා ජයශංකර් එක්කගේ ඇතුළේ කතා කර කර ඉන්නවා. උසාවියේදී පැමිණිල්ල පැත්තෙන් ජයශංකර්ට රම්‍යා එක්ක නියම් සම්බන්ධයක් තිබිලා ඒක වසන් කරන්න ජයශංකර් රම්‍යාව මැරුවා කියලා චෝදනාවකුත් එල්ල වෙනවා. අඩුව තවත් නරකතට හැරෙන්නේ මාස ගානක් තිස්සේ අතුරුදහන් වෙලා ඉන්න රම්‍යාගේ දුවගේ අතුරුදහන් වීම පිටිපස්සේ ජයශංකර් ඉන්නවා කියද්දී ඉරේට ගිහින් ටික දවසක් යද්දී රම්‍යාගේ සැමියා වුණ ජෝෂි අතින් ජයශංකර් පීපාරක් කනවා. ඒ සිද්ධිය හින්දා දින 18 කැපයක් ජයශංකර්ට ලැබෙන්නේ. ඒ දිස්ත්‍රික්කයෙන් එළියට යන්න හරි විමර්ශන වලට කිසිම විදිහක සම්බන්ධයක් තියෙන්න බෑ කියන දැඩි කොන්දේසි උඩ ඒ කොන්දේසි වලට යටත් වෙලා දින 18ක් ඇතුළත රම්‍යාගේ මිනිමැරුම යගමුල හොයන්න ජයශංකර් එයාගේ පැත්තෙන් පටන් ගන්නවා. කාර්තික්ව චේපනම් තොට්ටා පොලිසිය ලොක්ක විදිහට උසස් කරලා රම්‍යාගේ මිනිමැරුම ගැන විමර්ශනය කරන්න කාර්තික්ට පැවරෙනවා. කාර්තික් මුලින්ම ජයශංකර්ගේ අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කරද්දී දැනගන්නවා රම්‍යා ජයශංකර් වගේම තවත් නිලධාරියෙක් එක්ක සම්බන්ධ වෙලා හිටියා කියලා. ඒ අතර ජයශංකර්ගේ ගෙදරට හොරෙන් පයින්න ගිය නවකතාකාරයෙක්ව පොලිසිය අල්ලගන්නවා. මේ මිනිමැරුම ගැන නවකතාකාරයාගේ අදහස වෙන්නේ ජයශංකර්ගේ බිරිඳ සුනීතා හිතලා තියෙනවා රම්‍යා ජයශංකර් එක්ක නියම් සම්බන්ධයක් තිබිලා කියලා. ඒකට තරහින් කාගේ හරි කීම උඩ සුනීතා රම්‍යාව මරන්නේ නැති එයා තමයි ඇත්තම මිනිමරුවා කියලා. ඊට පස්සේ කාර්තික් ජෝෂිගෙන් ප්‍රශ්න කරන්න ගියාට පස්සේ ටිකක් අමුතු විදිහේ කතාවක් කාර්තික්ට අහන්න ලැබෙනවා. මිනිමරුම වෙන්න කලින් දවසේ රම්‍යා ජයශංකර්ව හම්බෙලා ආවට පස්සේ පැය භාගයක්වත් යන්න කලින් ජයශංකර්ම ආපහු රම්‍යාව එයාගේ ගෙදරට එක්කගෙන එන්න කියලා ත්‍රිවිල් කාර්යයක් එවලා තියෙනවා. රම්‍යා ඒ යන ගමන් තමයි මට කතා කරේ කියලා. ඒ ඩ්‍රයිවර්ගේ නම සින්ටෝ කියලා ජෝෂි කියනවා.
තවත් විශේෂ දෙයක් තමයි මේ සින්ටෝ කියන නම ජෝෂි උදේබානුට කිව්වත් උදේබානුගේ වර්තාවල තියෙන්නේ රම්‍යා මීටර් ටැක්සියකින් ජයශංකරගේ ගෙදර ගියා කියලා විතරයි. කාර්තික්ට තිබ්බ එකම හෝඩුවාව මේ සින්ටෝ කියන නම හින්දා එයා ඒ පිටිපස්සේ පන්නන්න පටන් ගන්නවා. ජයශංකර නිදහස් වෙලා එළියට ආපු දවසේම රෑ කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි රම්‍යාගේ මිනිමරුම ඇත්තම මිනිමරුවා ජයශංකරගේ ගෙදරදිම එයාගේ බයික් එකට ගිහින් තියලා ඉංගියක් විදිහට කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක මනුදාස්ගේ නැවතුණු කසාදේ ආරාධනා පත්‍රයක්. DYSP උදේබානුගේ කීම උඩ මනුදාස්ව පොලිසියට ගෙනල්ලා හොඳටම ගහනවා. සිද්ධිය ආරංචි වෙලා ඉක්මනට පොලිසියට එන කාර්තික් වේනුට හොඳටම පැනලා කියන්නේ මනුදාස්ව මේකට පටලවන්න උන් කරපු වැඩක් මේක. අනික මේ තරම් ආందోලනාත්මක මිනිමරුමක් වුණ ගෙදරකට ගිහිල්ලා බයික් එකටත් කිනි තියලා තමන්ගේම කසාදේ කාඩ් එකක් තියලා ඉන්න තරම් ඉන්න බූරුවා මොකද කියලා. ඊට පස්සේ කාර්තික් මනුදාස්ගෙන් අහන්නේ සැක කවුරු හරි ඉන්නවද කියලා. මනුදාස් කෙලින්ම කියන්නේ විනයාකරගේ නම. ඒත් විනයාකර ඉන්න තත්ත්වය දිහා දැක්කහම මේ කාඩ් එකේ ඉංගිය එතනින්ම වැහිලා යනවා. කාර්තික් එක්කව පට්ටාඩි පොලිසිය නිලධාරියෙක් කියන්නේ අවුරුදු ගානකට කලින් පට්ටාඩි වලදී ජයශංකර සර්ට පිහියන් අනින්න ආපු මැරෙක්ගේ නඩුවක් තිබුණා. එයාගේ නමත් සින්ඩෝ කියලා. තවත් ලොක් කතාවක ආරම්භයක් විදිහට කාර්තික් පට්ටාඩි පොලිසියට ගිහින් තවත් තොරතුරු හොයන්න පටන් ගන්නවා. පට්ටාඩි පොලිසියේදී ජයශංකරට ආව තවත් නඩුවක් තමයි මේක. ඒ දවස්වල පට්ටාඩි පොලිසියේ හිටපු ASI ජීවදාසන් කියන නිලධාරියෙක්ගේ පුතෙකුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ කියන සින්ටෝගේ ඒ නඩුවට සම්බන්ධ අනිත් අයගේ ෆොටෝ විතරක් පෙන්වන පට්ටාඩි පොලිසියේ නිලධාරියා කියන්නේ කාර්තික් ශිවදාසන් හම්බෙලාම සම්පූර්ණ විස්තරය අහගන්න කියලා. සින්ටෝගේ ෆොටෝ එක ශිවදාසන්ට පෙන්නුවට පස්සේ එයා තහවුරු කරනවා ඒ කාර්තික් හොන කෙනාමයි කියලා. ශිවදාසන් කියන විදිහට ඒ නඩුවේ සිද්ධිය තමයි සින්ටෝගේ කල්ලි එක ගෑනු ළමෙක් ඉඳලා තියෙනවා. එයාලා ජීවත් වෙලා තියෙන්නේ ඊළඟ තියෙන ගම් යවුරක. වැස්ස කාලට සංචාරකයෝ ඒ ගඟ බලන්න එද්දී එතන ආරක්ෂාවට හිටපු පොලිසිය දෙන්නේ ඔය කට්ටියටම එක කෙල්ලෙක් ඇත්ත වගේ අනවශ්‍ය කතාවක් කියලා තියෙනවා. ඒකට තරහ ගියපු සින්ටෝ ඒ පොලිස්කාරයෝ කියලා නොදැන උන්ට හොඳටම ගහනවා. එතනින් පස්සේ අර කල්ලිය පස්සෙන් පොලිසිය දිගටම පන්නනවා. කොහොම හරි ශිවදාසන්ගේ පුතා වෙන අරුණ ශිවදාසන් එකෙන් බේරෙන්නේ රොන්වයර් ගෑනු ළමයාවයි නඩුවෙන් නිදහස් කරන්න කියන ශිවදාසන් ගිල්ලීම උඩ. ඒකෙන් පස්සේ ඉගෙන ගන්න ගමන් ඉන්න අතරේ අරුණ අයර්ලන්තයට ගියා කියලා ශිවදාසන් කියනවා. ඒත් මේ සින්ටෝ කියන කෙනා මේ වෙද්දී ඉන්න තැනක් ගැන කාර්තික්ට හොයාගන්න බැරි වෙනවා. දැන් කාර්තික් වගේම ජයශංකරුත් එයාගේ පැත්තෙන් විමර්ශන කරගෙන එනවා. ජයශංකර හිතන්නේ පිට කෙනෙක් නැතුව ගෙදරට ඇවිත් හිටපු කෙනෙක්ම මේක කරා කියලා. ඒ හින්දා ජයශංකර මුලින්ම යන්නේ සජීවන්ව හොයාගෙන. ජයශංකර එනවා දකින්න සජීවන් ලොකු කලබලයකින් දුවන්න පටන් ගන්නවා. ජයශංකරට කොහොම හරි එදා සජීවන්ව මග ඇරෙනවා. ඔය දේවල් ඔහොම වෙද්දී කාර්තික්ට අහන්න ලැබෙනවා රම්‍යා මැරෙන්න කලින් දවසේ එයා ගියපු ත්‍රිවිල් එක ගෙදරක තිබිලා හම්බුණා කියලා. කාර්තික් පොලිස් කණ්ඩායමක් එක්ක ඒ ගෙදරට යද්දී ඒ ගෙදර ඉන්නේ රගුයි. එදා රම්‍යා පොලිසියට ආපු වෙලේ රගු එක්ක හිටිය අනිත් කෙනයි. කාර්තික් ත්‍රිවිල් එක දකිද්දි පුදුම වෙන්නේ ඒක පාවිච්චියට ගන්න බැරි තරම් විනාශ වෙලා තියෙනවා දැකලා. ඒ ගෙදර තවත් සැකහිතෙන දෙයක් තිබිලා කාර්තික්ට හම්බෙනවා. ඒ හින්දා රගුව සැක පිටත් තරංගුවට ගන්නවා. රගුගෙන් ප්‍රශ්න කරද්දී එයාගේ මේ නඩුවයි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා පෙන්නන්න රගු බොරු කියනවා කියලා පොලිසියට තේරෙනවා. ඒ අතර මාස ගානක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු රම්‍යාගේ දුව එකපාරටම ගෙදර එනවා. ඒ සිදුවීම හින්දා මේ නඩුව තවත් ලොකු ආందోලනයක් ඇති කරනවා. ළමගෙන් ප්‍රශ්න කරද්දී කාර්තික් තහවුරු කරගන්නවා ළමයා මෙච්චර කාලයක් හිටියේ සින්ටෝ ළඟ කියලා. ඒ ප්‍රශ්න කිරීම ඉවර වෙලා ආපහු යන අතරේදී පට්ටාඩි විශේෂ ඒකකේ බෙනි කියන නිලධාරියාගෙන් කාර්තික්ට කෝල් එකක් එන්නේ සින්ටෝ හැංගිලා ඉන්න තැන ගැන ඔත්තුවක් ලැබුණා කියලා. කාර්තික් එතන හොයාගත්තත් එතන හිටිය කෙනෙක්ගෙන් ප්‍රශ්න කරද්දී කාර්තික්ට තේරෙනවා සින්ටෝ එතනින් පැනලා ගිහින් කියලා. තව සින්ටෝ රම්‍යාගේ දුව වහංගගෙන හිටියේ ඒ ගෙදර කියලා තහවුරු වෙනවා. සින්ටෝ ඒ ගෙදරින් පැනලා ගිහින් තියෙන්නේ කාර්තික්ට කලින් ජයශංකර් සින්ටෝ හොයාගෙන ඇවිත් තියෙන හින්දා ජයශංකර්ගේ පැත්තට ගියොත් එයා තාම සජීවන් පස්සේ පන්නන ගමන් ඉන්නේ. සජීවන්ගෙන් ප්‍රශ්න කරද්දී ජයශංකර්ට තේරෙනවා සජීවන් මේ මිනිමරුමට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. විමර්ශනවල තත්ත්වය ඉහළට වාර්තා කරන අතරතුර කාර්තික් කියන්නේ රම්‍යාව වෙන තැනක මරලා දේවාලේ පූජාව හින්දා කාටවත් පේන්නේ නැති වෙන්න ජයශංකරගේ ගෙදරට ගෙනත් දාන්න නැති කියලා. ඒ වගේම කාර්තික් හොයාගත්ත අර ත්‍රිවිල් එක එදා රම්‍යා ගියපු ත්‍රිවිල් එක නෙමෙයි කියලාත් හොයාගෙන තියෙන්නේ. ඒත් ඒ දෙකේම අංක තහඩු එකක් උනේ කොහොමද කියන එක තාමත් අභිරහසක්. මේ වෙද්දි පොලිසිය ලොක්කු අතරේ ජයශංකර ගැන තිබුණු විශ්වාසය නැත්තර නැති වෙලා තියෙන්නේ. ඒ හින්දා පොලිසිය ලොක්කු කාර්තික්ට බල කරනවා පුළුවන් තරම් ඉක්මනට රම්‍යා මැරුණ විදිය හොයාගන්න නැත්තම් වෙන කෙනෙක්ට විමර්ශනය කරගෙන යන්න බාර දෙනවා කියලා. එදා රෑ සින්ටෝ කාර්තික්ගේ ගෙදර ඉන්නවා කියලා දන්නේ නැති නම්බරයකින් ජයශංකරට කෝල් එකක් එනවා.
ඒ වගේම කාර්තික්ගේ ගෙදරත් එකපාරටම කරන්ට් එක යද්දී ෆෝන් එකේ එළියෙන් වටපිටාව පරීක්ෂා කරන කාර්තික් දකින්නේ රම්‍යාදා ජයශංකරව හම්බෙන්න ගියපු ඒ ත්‍රිවිල් එක වත් ඇතුළේ නවත්තලා තියෙනවා. තවත් වටපිටාව බලද්දි කාර්තික් දකින්නේ සින්ටෝ මරලා පෙට්ටියක් ඇතුළේ දාලා ඉන්නවා. ඒ වෙද්දි ජයශංකර් කාර්තික්ගේ ගෙදරට ඇවිත් ඉන්නේ. එතෙන්දි පොඩි රණ්ඩුවක් ගියත් ජයශංකර් කාර්තික්ට පැහැදිලි කරනවා මට කරා වගේ වැඩක්ම තමයි උඹටත් කරලා තියෙන්නේ. අපිව මේ සෙල්ලමෙන් අයින් කරන්න. මේකත් රම්‍යා මරපු කෙනාම කරපු වැඩක් කියලා. ඒ සිද්ධියෙන් පස්සේ කාර්තික් ජයශංකර් දෙන්නම එකතු වෙලා තමයි මිනිමරුව හොයන්න පටන් ගන්නෙ. ඒ වගේම මේ හැමදේම එයාලා හොඳටම දන්න කියන පොලිසියම කාගේ හරි වැඩක් කියලා තේරෙනවා. ඉතින් දෙන්නම් පොලිසියෙන් කලින් එතනින් පිටත් වෙලා යනවා. ඒ අතර වැදගත් තොරතුරක් තියෙනවා කියලා බෙනී දාපු වොයිස් මැසේජ් එකට කාර්තික් බෙනීව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් දෙන්නම නොහිතපු විදිහට බෙනීවත් අභිරහස් විදියට අතුරුදහන් වෙනවා. මෙයාලා බෙනී ගෙදරට ගිහින් බලද්දී ගෙදරයි කියන්නේ එයා පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහින් තාම ආවේ නැහැ කියලා. කොහොම හරි පාස්පෝර්ට් ඔෆිස් එකේදී බෙනී හොයන්න ආපු තොරතුරු වලින් අරුන් ශිවදාසන් කියන නම ආපහු එළියට එනවා. ඒත් එක්කම වේණුගෙන් ජයශංකරට කෝල් එකක් එන්නේ. බෙනීගේ ෆෝන් එක ඊයේ 7:30ට විතර ඕෆ් වෙලා තියෙනවා. එයාගේ අන්තිම දුරකථන සංඥා ස්ථානය ගැන කියලා වේණු කියපු විදිහට මෙයාලා යද්දි දකින්නේ ඒස්සයි ශිවදාසන්ගේ ගෙදර දාලා තියෙන අරුන් ශිවදාසන්ගේ මරණ දැන්වීම. තව ටිකක් විස්තර හොයලා බලද්දී බෙනී ඊයේ 7:30ට විතර ශිවදාසන්ගේ ගෙදර ඇවිත් තියෙනවා කියලා තහවුරු වෙනවා. මේ වෙද්දි පොලිසිය ජයශංකර හොයන ගමන් ඉන්නේ. තත්ත්වය ටිකක් සංසුන් වෙනකන් දෙන්නම හැංගිලා ඉන්න තීරණය කරනවා. ඒ හැංගිලා හිටපු තැන්නොත් පොලිසියට අහු වෙන්න ඕන මෙන්න තියලා මෙයාලා කොහොම හරි බේරෙනවා. ඒ සිද්ධිය හොම් වෙලා උදේ කාර්තික්ට හැරිස්ගෙන් කෝල් එකක් එනවා. අරුන් ශිවදාසන් කියන නමට කිසිම විදේශ ගමනක් ගැන සඳහනක් නැහැ කියලා. එතර ජයශංකර කාර්තික් දෙන්නම යන්නේ ශිවදාසන්ගේ ගෙදර. ඒ ගියාට පස්සෙත් ශිවදාසන් එක දේවල් කියද්දී බොරුවට රංගපානක දැන්වත් මත්තපන් කියලා කාර්තික් කෑ ගහනවා. රම්‍යාගේ මිනි මැරුම මෑතකදී සිද්ධ වුණත් අවුරුදු ගානකට කලින් වුණ අතීත කතාවක් මේ නඩුවේ තියෙනවා. ඒ තමයි ජයශංකර්ගේ කාලේ පට්ටරිවල මුණු සංචාරයේ හිටපු නිලධාරීන් දෙන්නෙක්ට අරුන් ශිවදාසනුයි එයාගේ යාළුවා සින්ටෝයි ගහද්දී ජයශංකර එයාලා වල්ලා ගන්නවා. ඒ නිලධාරීන් අරුන්ගේ පෙම්වතියට අසභ්‍ය විදියට කතා කරත් ජයශංකර අත්තරංගුවට ගන්නේ අරුන්වයි එයාගේ යාළුවෝ ටිකයි. පට්ටඩි පොලිසියම සේවය කරපු ශිවදාසන්ට අරුන්ගේ පෙම්වතියයි අනිත් හැමෝමයි බලාගෙන ඉද්දිම එයාගේ පුතාට ගහන්න කියලා ජයශංකර සලස්වනවා. ඒ ලැජ්ජාව අරුන්ට තදින්ම බලපානවා. අවසානයේ අරුන් ශිවදාසන් එයාගේ ජීවිතේ නැති කරගන්නවා. එදා ඉඳලා අරුන්ගේ මරණයට ශිවදාසන් ජයශංකර එක තරහින් ඉඳලා තියෙනවා. ජයශංකරගේ ජීවිතේ විනාශ කරලා දාන්න අවස්ථාවක් එනකම් බලන් හිටපු ශිවදාසන් මුලින්ම කරන්නේ ජෝෂිලව සුනිතට පිහින් අනින එක. ඒත් ශිවදාසන් හිටපු විදිහට ඒක ඉවර වෙන්නේ නැහැ. ජෝෂි මේ රහස මාර්ගයෙන් ශිවදාසන්ගේ සැරින් සැරේ සල්ලි ඉල්ලන්න පෙළඹිලා තියෙනවා. ජෝෂි මේ රහස රම්‍යාට පවා කියලා තිබිලා තියෙනවා. රම්‍යා ජෝෂිව හිරින් එළියට ගන්න ජයශංකරට මේ රහස කියන්න හැදුවත් එදා ජයශංකර ඒක අහන්න සූදානම් වුණේ නැහැ. ශිවදාසන් මේ රහස රැක ගන්න ඕන හින්දා එදා රම්‍යාවයි එයාගේ දුවවයි පැහැර ගන්නවා. ඊට පස්සේ රම්‍යාව මරලා මිනිහ ජයශංකර ගෙදරට ගෙනත් දාන්නේ. ජයශංකරව මිනි මැරුමට අහු කරන්න හිතාගෙන සින්ටෝ මැරුණ විදිය ගත්තොත් එයත් මේ රහස දැනගෙන ශිවදාසන්ගෙන් සල්ලි ඉල්ලන්න පටන් අරගෙන තියෙනවා. ඒ හින්දා සින්ටෝවත් මරලා කාර්තික්ගේ ගෙදරට ගිහින් දැම්ම කියලා ශිවදාසන් කියනවා. බෙනීගේ තොරතුරු හින්දා පොලිසියෙන් එනවා කියලා තේරුණ ශිවදාසන් කරේ අරුන් ශිවදාසන් මෑතකදී මැරුණ බව අඟවලා අයර්ලන්තදී පවසන් කටයුතු කරා කියලා හැමෝටම දැනෙන්න සලස්වපු එක. අවසානයේ ශිවදාසන්ව අත්තරංගුවට අරගෙන අරුන් ශිවදාසන්ව ගේ ඇතුළෙන් වල්තාලා තිබුණු තැනත් හොයාගන්නවා. රම්‍යාගේ නඩුවට ගැඹුරින්ම සම්බන්ධ වුණාගේ නම් ඉල්ලන් කතාංගෙන් හෙළි කරනවා කියලා උදේබානු කතාව අවසන් කරනවා. ඒත් දින කීපයකට පස්සේ උදේබානු එයා ගෙදරදිම අභිරහස් විදියට මරලා දාලා ඉදි හොයාගන්නවා. ඉතින් ওই විදියට තමයි රම්‍යාගේ අභිරහස් මරණය ගැන නඩුව ඉවර වෙන්නේ. උදේබානුගේ මරණය විමර්ශනය බාර වෙන්නේ ජයශංකරටයි කාර්තික්ටයි. මේ චේපනම් තොට්ටන් නඩුව ඉවර වුණා කිව්වට ඒ නඩුවේ නම් හෙළි කරපු නැති කෙනෙක් ගැන උදේබානු කියනවා. තවත් අභිරහසකට ආරම්භයක් තියලා තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. කතාව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.